ගණිතය සම්බන්ධව නිව්ටන්ගේ තියෙන මැදිහත් වීම මොකක්ද කියන එක. මේකුනේ ඇත්තටම නිව්ටන්ට ඕන උනේ ගණිතය ගැන හොයන්නම නෙවෙයි. නිව්ටන්ට ගණිතය ගැන හොයන්න ඕන වෙච්ච එකට වඩා නිව්ටන්ට ඕන උනේ වස්තුවල චලනය හදාරන්න. වස්තුවල චලනයන් විද්‍යාත්මක සිදුවීමක් සෛද්ධාන්තික රාමුවකට ගන්න කොහොමද, ඒ හරහා පැහැදිලි කරගන්න උදව්වක් ලබා ගන්න කොහොමද කියන එක තමයි නිව්ටන්ට තිබ්බේ. නිව්ටන්ට මාර දෙයක් වුණා මේ අධ්‍යයනය කිරීම කරද්දී. චලනය සම්බන්ධ සමහර දේවල් අධ්‍යයනය කරගන්න ඕන වුණා නිව්ටන්ට. නමුත් නිව්ටන්ට ඒ චලිතය කියන එක හොයාගන්න, චලිතය කියන එක විද්‍යාත්මක පසුබිමකට ගන්න, ඒවකට තිබිච්ච එකතු කිරීම, අඩු කිරීම, ගුණ කිරීම, බෙදීම වගේ මූලික ගණිත සංකල්ප මදි වුණා නිව්ටන්ට තමන්ගේ චලිතය විස්තර කරගන්න. ඒ සඳහා ඔහු තමන්ටම ආවේනික වෙච්ච ගණිත ක්‍රමයක් නිර්මාණය කරගත්ත සත්‍ය දේවල් ඇසුරේ නිර්මාණය කරගෙන ඒ හරහා තමන්ගේ අධ්‍යයනය කිරීම කරගෙන ගියා. ඒ වගේ එකක් තමයි ලෝකෙට බිහි වෙච්ච එකක් තමයි ෆ්ලක්ෂන්ස් කියන්නේ. ෆ්ලක්ෂන්ස් කියන්නේ අතරම ওই ප්‍රවාහය වෙන එක. ප්‍රවාහය වෙන එක කියන එක කාලයත් එක්ක විචලනය වෙන රාශිය නෝ වගේ අදහසක් තමයි ප්‍රවාහය. ෆ්ලක්ෂන්ස් කියලා කියන්නේ. ෆ්ලක්ෂන්ස් වල අපි ගානක් හදලා බලමු. ඊට පස්සේ ෆ්ලක්ෂන්ස් කියන්නේ මොකක්ද කියන මොන වගේ අදහසක්ද කියලා තේරෙයි. නිව්ටන්ගේ ෆ්ලක්ෂන්ස් මම ගන්නවා සමීකරණයක් y සමාන x වර්ග ධන 1. මේ වගේ සමීකරණයක් මම ගන්නවා. මේ සමීකරණය නිව්ටන්ට අදාළව කියනවා නම් මේක නිව්ටන් පරීක්ෂණාත්මකව හොයාගන්නපු සමීකරණයක් මේක. ඒක කොහොමද දන්නවද වෙන්නේ? මතකද නිව්ටන්ගේ විද්‍යාත්මක ක්‍රමය? නිව්ටන්ගේ විද්‍යාත්මක ක්‍රමය නිව්ටන් ඉස්සෙල්ලම භෞතික ලෝකයේ සිදුවන ස්වභාවික දෙයක් පිළිබඳ පරීක්ෂණ හා නිරීක්ෂණ දහස් සංඛ්‍යාත ප්‍රමාණයක් මුලින් කරනවා. පරීක්ෂණ කරමින් නිරීක්ෂණ ලබාගෙන ඊට පස්සේ ඒ පරීක්ෂණ සහ නිරීක්ෂණ වලින් ලැබෙන ප්‍රතිඵල විශ්වයේ මොකක් හරි නීතියකට හෝ රීතියකට හෝ නියමයකට යටත්ද නැද්ද කියලා හොයන දෙවෙනි පියවර විදියට. තුන්වෙනි පියවර විදියට කරේ මේ හොයාගන්නපු එක ගණිතමය සමීකරණයකට ඕනනය කරන එකනේ තුන්වෙනි පියවර විදියට කරේ. ඒ තුන්වෙනි පියවරේ තමයි අපි ඉන්නේ. ඌනනය කරපු සමීකරණය තමයි මේක. එහෙම හිතන්න. හරිද? මේකේ ෆ්ලක්ෂන් වල තව එකක් මේ ෆ්ලක්ෂන් ඒ ලෙවල් වල නැහැ. ෆ්ලක්ෂන් කිසිම උසස් අධ්‍යාපන ආයතනයක හෝ කිසිම විශ්වවිද්‍යාලයක ෆ්ලක්ෂන් කියන එක උගන්වන්නේ නැහැ. ෆ්ලක්ෂන් උගන්වන්නේ නැති වුණාට ෆ්ලක්ෂන් කියන එක දැනටත් මේ අපිත් ෆ්ලක්ෂන් කියන එක යාන්ත්‍ර විද්‍යාවේදී වස්තු වල චලනය අධ්‍යයනය කිරීම සඳහා ෆ්ලක්ෂන් වල සමහර අංකන භාවිතා කරනවා. මේකේ තියෙන වචන දෙකක්. පළවෙනි එක ෆ්ලුවන්ට්. දෙවෙනි එක ෆ්ලක්ෂන්. මේ ෆ්ලුවන්ට් එකක් සහ ෆ්ලක්ෂන් එකක් කියන්නේ මොකක්ද කියලා මම පොඩ්ඩක් අදහසක් දෙන්නම්. ෆ්ලුවන්ට් කියන එකේ තේරුම කාලයත් සමග විචලනය වෙන එක. කාලයයි එච්චර වැදගත්. නිව්ටන්ට ඕන උනේ වස්තු වල චලනය හොයන්නනේ. නිව්ටන්ට අවශ්‍යතාවයක් තිබ්බේ අවශ්‍යතාවය තමයි වස්තු වල චලනය හොයන්න. ලෝකයේ සියලුම දේවල් කරන්න වෙන්නේ කාලය හරහානේ. ක්වොන්ටම් ෆිසික්ස් ඒ ලෙවල් වල නැහැ. ක්වොන්ටම් ෆිසික්ස් පැත්තට ගියොත් කාලය හරහා නෙවෙයි කාල අවකාශය හරහා තමයි යන්න වෙන්නේ. ක්වොන්ටම් ෆිසික්ස් ඒක ගැන හිතන්න එපා. කාලය හරහා තමයි ලෝකේ හැම මනුස්සයටම කරන හැමදේම සිද්ධ වෙන්නේ කාලය හරහා තමයි. නිව්ටන් වස්තු වල චලනය හෙව්වා. වස්තු වල චලනය ගැන අධ්‍යයනය කරා. වස්තු වල චලනය ගැන අධ්‍යයනය කරන්න වෙන්නේ කාලය හරහාමනේ. කාලය අනුව වස්තු වල චලනයට අදාළ වෙන කාරණා වෙනස් වෙන්නේ කොහොමද කියන එකට නිව්ටන්ට අනිවාර්යයෙන්ම මැදිහත් වෙන්න වුණා. කාලය හරහා කොහොමද මෙන්න මේ චලිත වලට අදාළ භෞතික රාශීන් හැසිරෙන්නේ කොහොමද කියන එක අනිවාර්යයෙන්ම සැලකිල්ලටපත් කරන්න ඕන වුණා. සැලකිල්ලට භාජනය කරන්න ඕන වුණා නිව්ටන්ට. ඒ වගේ මෙතන කාලයත් එක්ක විචලනය වන රාශිය තමයි ෆ්ලුවන්ට් එකක් විදිහට ගත්තේ. උදාහරණයක් විදිහට මේකේ මේ x වර්ග ධන 1 මේ y සමාන x වර්ග ධන 1 කියන එකේ x කියන එක කාලයේ ශ්‍රිතයක්. කාලය මත වෙනස් වෙනවා. x කියන එක කාලයේ ශ්‍රිතයක්. කාලයේ ශ්‍රිතයක් ෆ්ලුවන්ට් එකක්. ඊට පස්සේ y කියලා කියන්නේ x ගේ විචලනය. x මත y වෙනස් වෙනවා. කාලයත් එක්ක x වෙනස් වෙනවා. විචලනය වෙනවා. x ට අනුව y වෙනස් වෙනවා. කාලයට අනුව x වෙනස් වෙනවා නම් x ට අනුව y වෙනස් වෙනවා නම් y කියන්නේ කාලයේ ශ්‍රිතයක්නේ. ඒක තව ෆ්ලුවන්ට් එකක් හම්බ වෙනවා. y t x රාශියත් y රාශියත් දෙකම කාලයේ ශ්‍රිත. ඒක තමයි ෆ්ලුවන්ට් දෙක.
මෙතන මේ ගානට අනුව මේ භෞතික රාශියට අනුව මෙතන ෆ්ලුවන්ට් දෙකක් තියෙනවා. ෆ්ලක්ෂන් එක අපි මුලදීම කිව්වේ ෆ්ලක්ෂන් එක කියලා කියන්නේ ප්‍රවාහය කාලයත් එක්ක වෙනස් වෙන එක කියලා මම අදහසක් දුන්නේ. කාලය සමගයේ භෞතික රාශිය වෙනස් වීමේ ශීඝ්‍රතාවය තමයි ෆ්ලක්ෂන් එකක් කියලා කියන්නේ. ඒක තමයි හරිම එක. රයිට්? කාලයත් සමග ඒ භෞතික රාශිය වෙනස් වීමේ ශීඝ්‍රතාවය තමයි ෆ්ලක්ෂන් එකක් කියලා කියන්නේ. ඒක දැන් කාලයත් එක්ක දැන් මෙතන තියෙන x y රාශිනේ. x රාශිය කාලයත් සමග වෙනස් වීමේ ශීඝ්‍රතාවය x ඩොට් ඊට අනුරූප y ගේ සිදුවන දැන් x y මේ සමීකරණයේ තියෙන විදිහට සම්බන්ධ වෙලා තියෙන්නේ. x ගේ මෙච්චර ශීඝ්‍රතාවයකින් වෙනස් වෙනවා නම් x ගේ ෆ්ලක්ෂන් එක x ඩොට් නම් ඊට අනුරූපව y ගේ ෆ්ලක්ෂන් එක y ඩොට්. ඊට පස්සේ තව දෙයක් කියන්න ඕන. නිව්ටන් ගත්ත කැපිටල් O කියන සංකේතයක්. කැපිටල් O. මේක බිඳුව නෙවෙයි මේ කැපිටල් O. මේ කැපිටල් O කියන සංකේතය නිව්ටන් හඳුන්වා දුන්නේ ඊ타මත්ම කුඩා කාලයක්. ඊ타මත්ම අංශු මාත්‍ර, අල්ප මාත්‍ර, ඊ타මත්ම කුඩා ටයිනි ටයිම් එකක් තමයි මේ O කියලා කියන්නේ. 0 නෙවෙයි O. ඊ타මත්ම පුංචි කුඩා කියන අදහස තමයි නිව්ටන් එතන දුන්නේ. මෙතන මෙන්න මේ O කියන වැලියු එක 0 බිඳුවට වඩා ශූන්‍යයට වඩා ලොකුයි. ශූන්‍යයට වඩා ලොකුයි. ශූන්‍යයට ගොඩක්ම ළඟයි. ඉතා කුඩා කාල ප්‍රාන්තරයක් O කියන සංකේතය දුන්නා. O තමයි ෆ්ලක්ෂන් වල මූලික දේවල්. ෆ්ලක්ෂන් ඊට පස්සේ නිව්ටන් මෙන්න මෙහෙම වැඩක් කරා. මේක මේ සමීකරණේ පළවෙනි සමීකරණය. මේක පළවෙනි සමීකරණය. ඊට පස්සේ x කියන රාශිය අල්ප මාත්‍රයකින් අංශු මාත්‍රයකින් වෙනස් කරනවා. වෙනස් වෙනවා කියලා හිතා. වෙනස් කරනවා. වෙනස් කරනකොට y-ටත් මොකක්ද වෙන්නේ? y-ට ඒ වෙනස් වීම බලපාන y-ට. x ගේ සිදු කරන ඊ타මත්ම කුඩා වෙනස, සිදුවන ඊ타මත්ම කුඩා වෙනස නිව්ටන් සංකේතවත් කරපු විදිය බලන්න. x ගේ සිදු වෙච්ච ඊ타මත්ම කුඩා වෙනස නිව්ටන්ගේ ක්‍රමයෙන්, නිව්ටන්ගේ ස්ටයිල් එකෙන්, නිව්ටන්ගේ මෙතඩ් එකෙන්, නිව්ටන්ගේ අනුවාදයෙන් මේක නිව්ටන් දුන්නේ x ඩොට් වැඩි කිරීම O. මේ O තමයි මේ O. එහෙමයි නිව්ටන් දුන්නේ. x සිදුවන වෙනසනේ. දන්න එක වෙනසක් නැහැ. ඒක වෙනසක් උන්නේ. ඊට පස්සේ මෙන්න මේ x කියන රාශිය x ඩොට් වාරයක් O කියන එච්චර ප්‍රමාණයකින් වෙනස් වුණාට පස්සේ ඒක y-ට මොන විදියටද y-ට දැනුනේ? y ගේ මොකක්ද ඇති වෙච්ච වෙනස කියන එක නිව්ටන් සංකේතවත් කරේ මෙහෙමයි. y ධන y ඩොට් වැඩි කිරීම O විදිහට තමයි දුන්නේ. මේක දෙවෙනි සමීකරණය. මෙන්න මේ වගේ x ගේ සිදුවන ඉතා කුඩා වෙනසක්, y ගේ සිදුවන ඉතා කුඩා වෙනසක් කොතන හරි ඔයාලා අහලා ඇති, කොහෙදි හරි දැකලා පුරුදු ඇති. පොඩ්ඩක් මතක් කරලා බලන්න. ඊට පස්සේ තව එකක්. මේකේ x ඩොට් කියලා කියන්නේ x වෙනස් වීමේ ශනික ශීඝ්‍රතාවය තමයි x ඩොට් කියලා නිව්ටන් සංකේතවත් කරේ. y ඩොට් කියන්නේ කාලය සමග y ගේ සිදුවන ශනික ශීඝ්‍රතාවය. හරි? x ඩොට් අනුරූපව y ගේ සිදුවන ශීඝ්‍රතාවය තමයි y ඩොට් කියලා සංකේතවත් කරේ. මේක තව එකක්. නිව්ටන් මේ x ඩොට් සමානයි මොකක් හරි රාශීන් දෙකක අනුපාතයක් ඇල්ෆා බෙදීම බීටා ඔන්න ඔය වගේ එහෙම සංකේතයක් නිව්ටන් දුන්නේ නැහැ. ඊපස් x ඩබල් ඩොට් මේකේ අදහස මොකක්ද? මෙතන ඩොට් දෙකක් තියෙනවා. x ඩොට් කියන්නේ කාලයත් සමග x වෙනස් වීමේ ශීඝ්‍රතාවය. x ඩබල් ඩොට් කියන්නේ කාලයත් සමග x වෙනස් වීමේ ශීඝ්‍රතාවයේ ශීඝ්‍රතාවය. උදාහරණයක් විදියට x කියන්නේ විස්ථාපනය යන විස්ථාපනයේ වෙනස් වීමේ ශීඝ්‍රතාවයේ ප්‍රවේගය. x ඩබල් ඩොට් කියන්නේ විස්ථාපනයේ වෙනස් වීමේ ශීඝ්‍රතාවය. x කියන්නේ විස්ථාපනයක් වුණා නම් x ඩොට් කියන්නේ x විස්ථාපනයේ වෙනස් වීමේ ශීඝ්‍රතාවය හෙවත් ප්‍රවේගය. x ඩබල් ඩොට් කියන්නේ ප්‍රවේගයේ වෙනස් වීමේ ශීඝ්‍රතාවය හෙවත් තරණය. එහෙමයි ඔයි x ඩොට් කියන එක විස්ථාපනයක් වුණොත් x ඩොට් කියන එක ප්‍රවේගයක් වෙන්නේ. x කියන එක විස්ථාපනයක් වුණොත් x ඩබල් ඩොට් කියන එක ත්වරණයක් වෙන්නේ ඔහොමයි. පළවෙනි සමීකරණය සහ දෙවෙනි සමීකරණය ලබා ගත්තට පස්සේ නිව්ටන් මෙහෙම වැඩක් කරනවා. දෙකෙන් එක අඩු කරනවා. දෙවෙනි සමීකරණය පළවෙනි සමීකරණය අඩු කරනවා. බලන්න සමීකරණයේ වම් පැත්තේ ඉන්නේ මොනවද කියලා. y ධන y ඩොට් වාරයක් O
ගෙන් අඩු වෙන්න ඕන y. එතකොට y ධන y dot වාරයක් o ඍණ y සමානයි සමීකරණයේ දකුණු පැත්ත x ධන x dot o ඊ වර්ග ධන 1 ඍණ පළවෙනි සමීකරණේ x වර්ග ධන 1. ඊට පස්සේ මම මේ වර්ගය ප්‍රසාරණය කරනවා. වර්ගය ප්‍රසාරණය කරනවා මේකෙත් වරහන් ඉවත් කරලා ලියනවා. ඒකම කැපෙන පද තියෙනවා කපලා දානවා. කැපෙන පද තියෙනවා මේවයි කැපෙනවා. ඊට පස්සේ සමීකරණ ඉතුරු වෙන්නේ y dot o සමානයි වර්ග ප්‍රසාරණය කරලා පස්සේ x වර්ග ධන 2x x dot o ධන x dot වර්ග o වර්ග මෙතන ධන 1 තිබ්බා ධන 1 ඍණ x වර්ග ඍණ 1 වරහන් ඉවත් කරලා ඉවරයි. තව කැපෙන පද තියෙන කපලා දානවා. ධන 1 ඍණ 1 කැපෙනවා. ඊට පස්සේ මෙතන ඍණ x වර්ගයක් තියෙනවා මෙතන ධන x වර්ගයක් තියෙනවා ඒක කැපෙනවා. ඉතුරු වෙන පද ලියනවා. මෙතෙන්ට ආවට පස්සේ විශේෂ දෙයක් කරනවා. මේකේ O කියලා කිව්වේ බිඳුවට වඩා ලොකුයි. බිඳුවට ඉතාමත්ම ළඟ ඉතාමත්ම කුඩා අංශු මාත්‍ර ප්‍රමාණයක් කුඩා රාශියක් තමයි කැපිටල් O කියලා ගත්තේ. බිඳුවට වඩා ලොකුයි. බිඳුවට වඩා ලොකු වුණාට බිඳුවට ගොඩාක්ම ආසන්න හින්දා සහ ඉතා කුඩා හින්දා ඒ වගේ පදයක් වර්ග කරාට පස්සේ ඝන කරාට පස්සේ සිවුන මාත්‍රය ගත්තට පස්සේ මොකක් හරිම වැඩි මාත්‍රයකට නැංගුවාට පස්සේ අර කුඩා අගයක් තවත් කුඩා වෙනවා. එතකොට මෙන්න මේ O වර්ග කියන එක x dot වර්ග කියන එක විශාලත්වයක් තිබ්බත් O වර්ග කියන එක ඊටාමම කුඩා අගයක් හින්දා ඒක නොසලකා හරින්න පුළුවන්. ඊටා කුඩා අගයක් හින්දා මෙතෙන්දී ඒක නොසලකා හරිනවා. right? ඊට පස්සේ ඉතුරු වෙන ඒවා ලියනවා. y dot o 2x x dot o මේකේ මේ o තියෙන්නේ බිඳුව නෙවෙයි o තියෙන්නේ කැපිටල් O බිඳුව නොවන හින්දා කැපිලා. එතකොට බලන්න ඉතුරු වෙන එක. ඕක තමයි ඉතුරු වෙන්නේ. ඔච්චරයි. ෆ්ලක්ෂන් කියන්නේ මොකක්ද කියලා දෙන්න විතරයි ඕන උනේ. ඕක තමයි ෆ්ලක්ෂන්. හරි. මේවා එක්සෑම් එකේ නෑ. සිලබස් එකේ නෑ. නිව්ටන් කරපු කතාව මොකද්ද? නිව්ටන් කරේ මොකද්ද? නිව්ටන් හදපු ගණිතය මොකද්ද? නිව්ටන්ගේ අනුවාදය මොකද්ද කියන එක තේරුම් කරන්න ඕන හින්දා තමයි ඔතෙන්ට ගෙනාවේ. ඔක තමයි ෆ්ලක්ෂන්. සහ වැදගත්ම කතාව තමයි y සමානයි x වර්ග ධන 1 මේ සමීකරණයේ දෙපසම කාලය විශේෂයෙන් එකපාරක් අවකලනය කරනවා. y කියන ශ්‍රිතය කාලය විශේෂයෙන් එකපාරක් අවකලනය කරලා පස්සේ dy by dt සරලම දෙයක්. ඊට පස්සේ x වර්ග ධන 1 මෙතන තියෙන x වර්ගය දන්නවනේ fx ගේ n වන බලයක් අවකලනය කරගත්තට පස්සේ fx ගේ n වන බලයක් අවකලනය කරාට පස්සේ එන්නේ ප්‍රතිඵලයේ විදියට එන්නේ n fx n ඍණ 1 දර්ශකයක් අඩු කරලා ලියනවා සහ දර්ශකයේ රහිත ශ්‍රිතයේ අවකලනයනේ එන්නේ fx ගේ n වන ශ්‍රිතයක් අවකලනය කරාට පස්සේ එන්නේ n වාරයක් fx n ඍණ 1 වාරයක් දර්ශකයේ රහිත ශ්‍රිතයේ අවකලනය f dash x ඒ විදිහට තමයි එන්නේ. මේ විදිහට dy by dx ගේ y අවකලනය කරපු dy by dt සමානයි x වර්ග. x වර්ග කියන එකට මේක දැම්මට පස්සේ එන්නේ n ඍණ 1. එහෙම දාන්න පුළුවන් මේක අර x විශේෂයෙන් නෙවෙයි අවකලනය කරන්නේ. ඒකින්ද මේ විදිහට යන්න වෙනවා. කාලය විශේෂයෙන් අවකලනය කරාට පස්සේ දර්ශකය 2යි x දර්ශකයක් ගියට පස්සේ දෙකකින් ගියට පස්සේ 1යි. ඊට පස්සේ දර්ශකයේ රහිත ශ්‍රිතය x නේ. කාලය විශේෂයෙන් අවකලනය කරන්නේ. එහෙනම් dx by dt. ඔක තමයි y සමානයි x වර්ග ධන 1 කාලය විශේෂයෙන් එකපාරක් අවකලනය කරාට පස්සේ අපිට එන්නේ මේ ප්‍රතිඵලය. අපිට එන්නේ මේ ප්‍රතිඵලයනේ. ඒ ප්‍රතිඵලය
මෙතන ලියනවා dy by dt සමානයි 2x ඔය එතනක් තියෙනවනේ 2x වැඩි කිරීම dx by dt බලන්න වෙලා තියෙන එක. මේ මෙතන තියෙන්නේ නිව්ටන්ගේ ෆ්ලක්ෂන් වලින් ආපු ප්‍රතිඵලය. මේ කළු පාටින් තියෙන්නේ. මේ රතු පාටින් තියෙන්නේ අපි දන්න අවකලනයෙන් අවකලනය කරලා පස්සේ එන එක. බලන්න මෙතන වෙලා තියෙන එක. මෙතන වෙලා තියෙන්නේ ඇත්තටම y dot කියන එකයි dy by dt කියන එකයි මොකක් වෙලාද? 2x extra මොකුත් වෙලා නැහැ. x dot මෙතන dx by dt. හරිද? මෙතන තියෙන්නේ නිව්ටන්ගේ අනුවාදය නිව්ටන්ගේ මයින්ඩ්සෙට් එකෙන් නිව්ටන්ගේ දැනුමෙන් නිව්ටන් කියන්නේ මීටරයක් ඒ මීටරෙන් හදපු ගාන එයාගේ අනුවාදයෙන් ආපු ප්‍රතිඵලය මේ තියෙන්නේ අපි දැන් අවකලනයෙන් ආපු ප්‍රතිඵලය නිව්ටන් දන්නේ නැතුව හරියගේ අනුවාදයෙන් එයා ගොඩනගලා තියෙන්නේ මොකද්ද හරිද අපි දන්න එකෙන් අපි ගොඩනගලා තියෙන්නේ මොකද්ද මේකයි සමානයිනේ මේකයි සමානයි. ඕක තමයි නිව්ටන්ගේ ෆ්ලක්ෂන්ස් කියලා කියන්නේ. ෆ්ලක්ෂන් කියලා කිව්වේ නිව්ටන් හොයාගන්නපු නිව්ටන්ට ආවේනික නිව්ටන්ට අදාළ කලනයේ අනුවාදය. හරිද? නිව්ටන්ට අදාළව නිව්ටන්ගේ පරීක්ෂණ ටික කරගන්න නිව්ටන් ගොඩනගා ගන්නපු ආකෘතිය තමයි මේ. දැන් ඒකෙන් තේරෙනවා නිව්ටන්ද මේ කලනය හොයාගත්තේ කියන්නේ. හරිද? නිව්ටන් වගේම නිව්ටන් තමයි මේ දේවල් නිව්ටන්ට කවුරුවක්වත් කියලා තිබ්බේ නෑ. මෙන්න මේ වගේ සංකල්පයක් මෙන්න මේ අංකන ක්‍රම ගැන නිව්ටන්ට කවුරුවත් කියලා තිබ්බේ නෑ. හරි නිව්ටන්ට කලින් අධ්‍යයනය කරපු කට්ටිය හිටියා. නිව්ටන්ට පස්සේ අධ්‍යයනය කරපු කට්ටියත් හිටියා. නිව්ටන්ගේ උපතට අවුරුදු 3කට විතර පස්සේ ඉපදෙච්ච විල්හෙල්ම් ලයිබ්නිට්ස් කියලා කියනවා. මෙන්න මේ ශ්‍රේෂ්ඨ ගණිතඥයාත් නිව්ටන්ගේ උපතින් අවුරුදු 3කට විතර පස්සේ ලෝකෙ ඉපදිච්ච කෙනෙක්. නිව්ටන් වගේම නිව්ටන් කලනය කියන එක තමන්ගේ චලනය වන වස්තු පිළිබඳ අධ්‍යයනය කිරීම කරලා සහ ඒ හරහා තමන්ට අවශ්‍ය උපරිම දේ කරගත්තා නිව්ටන්. ඊට පස්සේ නිව්ටන්ගෙන් නිදහස්ව නිව්ටන් නොමැතිව කලනයට ගොඩාක්ම දේවල් සිද්ධ කර ඇත්තටම මේ අවකලනය පිළිබඳ සංකල්පය නිව්ටන් භාවිතා කරපු කලනයේ අනුවාදය තව දුරටත් සංකේතාත්මකව පද්ධතියකට දමා ගැනීම හොඳ පද්ධතිගත කිරීමක් නිරත වුණා මෙන්න මේ විල්හෙල්ම් ලයිබ්නිට්ස් කියන පුද්ගලයා. එයා තමයි අවකල සංගුණකය dy by dx කියන සංගුණකය මෙන්න මේක තමයි අවකල සංගුණකය කියලා කිව්වේ. dy dx අනුකලනේ කොක්ක මෙන්න මේ සියලුම දේවල් ලෝකයට පැහැදිලි කරේ ලයිබ්නිට්ස් කියන මිනිසයා. මේක උනේ ඇත්තටම නිව්ටන් කලනය සම්බන්ධ මූලික දේවල් දැනගෙන හොයාගෙන තමන්ගේ අනුවාද වර්ණනාගෙන තමන්ගේ චලනය වන වස්තු පිළිබඳ අධ්‍යයනය කරන කලනය භාවිතා කරගත්තා. ලයිබ්නිට්ස්ට කලින් ඊට පස්සේ මේ ලයිබ්නිට්ස් කියලා මිනිස්සයා සංකේත ටිකක් දාලා සංකේත වැඩි දියුණු කරලා හැම කෙනාටම භාවිතා කරන්න පහසු වෙන විදිහට ජ්‍යාමිතිය, ත්‍රිකෝණමිතිය, භෞතික විද්‍යාව සහ ගණිතය, උසස් ගණිතය කියන දේව ශාස්ත්‍ර වලට වඩාත්ම පහසු වෙන්න වැඩි දියුණු කරලා ලස්සන ආකෘතියක් හැදුවා ලයිබ්නිට්ස් කියන මිනිස්සයා. එයා මේ මිනිස්සයාට පිං සිද්ධ වෙන්න තමයි අපි දැනට අවකලනය අනුකලනය කොටස් වශයෙන් අනුකලනය ආදේශ මගින් අනුකලනය ප්‍රස්ථාරදීම ওই වගේ ශීඝ්‍රතාව ওই සියලුම දේවල් ලස්සන ආකෘතියකට දාන්න ඉවහල් වුණේ මේ ලයිබ්නිට්ස් කියන කෙනා. කලනය කියන විශ්වවිද්‍යාලවල ලෝක පුරා විශ්වවිද්‍යාලවල උසස් විද්‍යාලවල සහ සෑම උසස් අධ්‍යාපන ආයතනයකම මෙන්න මේ කලනය කියන ශාස්ත්‍රයක් ඉගෙනනවා නම් ලයිබ්නිට්ස් ප්‍රමුඛ නිව්ටන් ප්‍රමුඛ මෙන්න මේ ආකෘතිය තමයි අපිට කියලා දෙන්නේ. ලයිබ්නිට්ස්ගේ කලනයට ඉන්වෝල්ව්මන්ට් එක කියනවා නම් ක්‍රිස්තු වර්ෂ 1675 තමයි dy by dx මේක dx dy මේ වගේ පද අනුකලනය මේ මේක ඇත්තටම මේ ලතින් භාෂාවෙන් සමා එකතුව සම් කියන අදහසින් s අකුර මොඩිෆයි කරලා දෙපැත්තට ඇදලා තමයි මේ කොක්ක හදලා තියෙන්නේ. මේක ඉස්සෙල්ලම 1675 dy by dx dy dx අනුකලනයේ කොකු මුල් අදහසක් ඉදිරිපත් කරලා ලයිබ්නිට්ස් 1675 ක්‍රිස්තු වර්ෂ 1684 දී පළවෙනි මුද්‍රිත පත්‍රිකාව කලනය පිළිබඳ ඉදිරිපත් කරනවා ලයිබ්නිට්ස්. 1686 මේක තවදුරටත් ප්‍රසාරණය කරලා වැඩි දියුණු කරලා අනුකලන සංකේතත් සමග දෙවන පත්‍රිකාවක් දෙනවා ලයිබ්නිට්ස් කියන පුද්ගලයා. ඒකත් ප්‍රකාශිතපත් කරනවා. 1700 ඉඳලා ඉස්සරහට තව ගැලිලියෝ සහෝදරයෝ වගේ තවත් පුද්ගලයෝ එකතු වෙලා මේක වැඩි දියුණු කරලා මේ දක්වා
කලණය ව්‍යාප්ත වෙන්න මඟ පාදා දුන්නා. ඔක තමයි කලණයක ඉතිහාසයේ සාමාන්‍යයෙන් කලණයක ඉතිහාසයේ වෙනම කතා කරමු. ලයිබින්ස්, නිව්ටන් මේ ගොල්ලොන්ට අමතරව කලණය ගැන හොයපු කට්ටිය හිටියා. ක්‍රිස්තු පූර්ව 400 350 මෙන්න මේ කාලයේදී ජීවත් වෙච්ච යුඩොක්සස් කලණය ගැන හෙව්වා. කලණය කියන දේවල් තමන්ගේ පරීක්ෂණ වලට භාවිතා කරා. ආකිමීඩිස් 287 212 වාසය කරපු ආකිමීඩිස් කලණය ගැන හෙව්වා. කලණය දේවල් භාවිතා කරා. ඉස්ලාමීය ස්වර්ණමය යුගයේ ජීවත් වෙච්ච ක්‍රිස්තු වර්ෂ 945 1040 කාලේ ජීවත් වෙච්ච ඉබ්න් අල්-හේතම් නැත්නම් අල් හසන් කියන පුද්ගලයා කලණය සම්බන්ධ දේවල් අධ්‍යයනය කරා. ශාරෆ් අල්-දින් අල්-තුසි කියන මේ මුස්ලිම් ජාතිකයෙක් කලණය සම්බන්ධ ඒ කියන්නේ අනුකලණය සම්බන්ධ දේවල් පවා කරා. කිසියම් ශ්‍රිතයක් බලයකට නොනව ඇති විට ඒක අනුකලණය කරගන්න කොහොමද කියලා වගේ අධ්‍යයනය කිරීම කරලා තිබ්බා. ක්‍රිස්තු වර්ෂ 1571 1630 කාලේ ජීවත් වූ ජොහන්ස් කෙප්ලර් යුරෝපීය ජාතිකයෙක් බොනාවෙන්ටියුරා කැවලයිරි පියරේ ෆර්මාට් රෙනේ ඩෙස්කාටස් ජෝන් වැලිස් සහ නිව්ටන්ගේ ගුරුවරයා වෙච්ච අයිසෑක් බැරෝ කියන පුද්ගලයෝ කලණය පිළිබඳ අධ්‍යයනය කිරීම ගොඩාක් කරා. නිව්ටන් සහ ලයිබින්ස්ට කලින් හිටපු ගණිතඥයෝ ප්‍රඥයෝ සීමාව, වර්ගඵල, පරිමාව, ස්පර්ශක පිළිබඳ අධ්‍යයනය කිරීම කරලා තිබ්බා. වැඩි දියුණු කරගෙන ඒ වගේ දේවල් කරන්න ගියේ නෑ. නිව්ටන් සහ නිව්ටන්ගේ පස්සේ ඉපදිච්ච ලයිබින්ස් කියන පුද්ගලයා මේක විධිමත් රාමුවක් තුලට දාලා ඒක එක්ස්පෑන්ඩ් කරලා ඒක ප්‍රසාරණය කරලා ලොකු වපසරියකට මෙන්න මේ කලණය කෙනෙක් ගෙනාවා. ඒ හින්දා නිව්ටන් සහ ලයිබින්ස් කියන පුද්ගලයන් දෙදෙනාම කලණය සඳහා පුරෝගාමියෝ කියන මහා විශිෂ්ට නම ලබා දෙනවා ඒ දෙදෙනාටම. මෙන්න මේ සම්බන්ධව නිව්ටන්ගේ ෆලෝවර්ස්ලා කියන්නේ නිව්ටන්ගේ අනුගාමිකයෝ සහ ලයිබින්ස්ගේ අනුගාමිකයෝ අතර මතභේදාත්මක තත්ත්වයකට ආවා. ඒක ඉතිහාසයේ කැල්කියුලස් කොන්ට්‍රවර්සි කලණය පිළිබඳ මතභේද කියන මෙන්න මේ දේත් ඇති වුණා නිව්ටන්ගේ සහ ලයිබින්ස්ගේ කලණය සොයා ගැනීම සම්බන්ධව. කවුද මුලින්ම කලණය හොයාගත්තේ කියන අදහසත් එක්ක.